අපේ ජීවිතේ අපිට සොයා බැලීම. එහෙම නැත්නම් අපි ඔකට කියනවා කයානස් එක. එහෙම දෙයක් නැතුව ඇත්තටම අපිට ජීවත් වෙන්න පුළුවන්. ක්ෂීරපායි සත්වෙන් වෙන මේ මිනිස්සයා ඇතුළු සියලු ක්ෂීරපායි සත්වෙන්. එහෙම නැත්නම් අපි කියනවා කිරිබී වැඩෙන සතුන් කියලා. මේ කිරිබී වැඩෙන සතුන්ට මේ විදිහේ කයානස් එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ තව කෙනෙක් තමන් ගැන සොයා බැලීමක් නැතුව ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්. මේ සොයා බැලීම ගැන කතා කරගෙන ගියොත් අපිට ගොඩාක් තැන් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි අද සමාජයේ එහෙම නැත්නම් අද සොසයිටි එක ඇතුලේ අපි ගොඩ දෙනෙක් මේ කයානස් එක හොයන එක කුලකයක් තියෙනවා. සමස්තය ඇතුලේ මේ කුලකය මම ගන්නම් මේ ආදරය කියන කුලකය ඇතුලේ තියෙන කයානස් එක සම්බන්ධව. මොකද අපි අනිත් ඒවා කතා කරන්න ගියොත් අපිට ලොකු වේලාවක් කතා කරන්න සිද්ධ වෙන නිසා. ඉතින් මේ ආදරය කියන කුලකය ඇතුලේ කොහොමද අපිට මේ කයානස් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? එහෙම නැත්නම් මේ කයානස් එක අපිට කොහොමද ආදරය කියන කුලකය ඇතුලට බලපාන්නේ? ඇත්තටම දෙන්නෙක් ආදරය කරද්දී අනිත් කෙනා ගැන හොයලා බලන එක. එහෙම නැත්නම් අනිත් කෙනා ගැන වද වෙන එක තමයි මේ කයානස් එක කියන දේ තුලින් අපිට විදහා දක්වන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ කයානස් එක නැති වුණොත් දෙන්නෙක් ආදරය කරගෙන යද්දී මේ කයානස් එක නැති වුණොත් ඒ කියන්නේ පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමුකෝ දැන් අපිට මේවා සමහර දේවල් අපි කතා කරගෙන යද්දී සහ අපි සමාජයේ එකිනෙකා අතර කතා කරද්දී අපිට විහිළුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොළඳ කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කයානස් එකේදී උදාහරණයක් විදිහට මම කියන්නම් ඔයාගේ ආදරවන්තයා එහෙම නැත්නම් ඔයාගේ ආදරවන්තිය ඔයාට කියනවා හෙට උදේ පාන්දර ඔයාට බැරිද මාව හැරවන්න. ඒ වගේ දෙයක්. හැබැයි ඔයා කියනවා නෑ අනේ මමයි ඔයාව හැරවන්නේ. ඔයාට එලාම් එක තියලා නිදා ගන්න බැරිද? ඒ වගේ කාරණයක්. එතෙන්දී හරි. ටෙක්නිකලි ඔයා යාව ෆෝන් එක රින් කරලා හැරෙව්වත් එලාම් එක තියලා යා හැරවත් ටෙක්නිකලි වෙන්නේ යා හැරෙන එක තමයි. හැබැයි එතනින් එහා දෙයක් වෙන්නේ නෑනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ එතනදී ඔයාගේ ආදරවන්තයට හරි ආදරවන්තියට හරි ෆීල් වෙනවා ඔයා එයා ගැන කයානස් එකක් නැහැ කියන කාරණය. ඔය විදිහේ චූටි චූටි කයානස් ගොඩක් එකතු වෙච්ච තැන ඉග්නොරන්සි කියන එක එනවා. එහෙම නැත්නම් අපි කියන නොසලකා හැරීම. මේ නොසලකා හැරීම කියන දේදී අපිට දැනෙනවා අපි ආදරය කරන කෙනා අපේ එහෙම නැත්නම් අපි මෙච්චර බැඳීමක් ඇති කරගෙන තියෙන කෙනා අපි ගැන හොයන්නේ බලන්නේ නෑ කියන කාරණය. ඉතින් ඔය වගේ තැනකට අපේ ආදරය ගෙනියන්නේ ඇයි? අපිට ඇයි බැරි අනිත් කෙනා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න? එහෙම නැත්නම් අපි එයා වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් උපරිම දේ ලබා දෙන්න. අපිට එහෙම පුළුවන් නම් අපේ ආදර කතාව ඇත්තටම ගොඩක් සුන්දර වෙනවා. අපි හිතනවා අපේ මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක එහෙම නැත්නම් අපේ තියෙන යම් යම් ජීවන රටාවත් එක්ක අපිට මේ දේවල් කරන්න බැරි වෙන අවස්ථා වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී අපි දෙන්නම ඒ කියන්නේ ඔයා සහ ඔයාගේ ආදරවන්තිය එහෙම නැත්නම් ඔයාගේ ආදරවන්තයා මේ දෙන්නම අවබෝධයෙන් මේ කාරණාව ගැන වැඩ කරනවා නම් මේ කයානස් එක කියන දේ උපරිම තත්වයට ගේන්න පුළුවන්. මොකද මේ කයානස් එක කියන එක ඇත්තටම ආදරයකදී වැදගත් වෙන්නේ මේ කයානස් එක නැති තැන ගොඩනැගෙන ඉග්නොරන්සි. එහෙම නැත්නම් ඉග්නෝ එක. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් මේ නොසලකා හැරීම කියන දේ ගොනු වෙලා ගොඩක් කරුණු. ඒ කියන්නේ චූටි චූටි දේවල් වෙන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ එලාම් එක තියලා නැකිටවන්නේ නැති එක. ඒ කියන්නේ ඔයා යාව කෝල් එකක් දීලා ඔයාව යා හැරවන්නේ නැහැ. ඔයා කියනවා එලාම් එක තියලා නැගිටින්න කියලා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔය වගේ දේවල් ගොඩාක් ගොන්නක් එකතු වෙලා මේ ආදරේ ඉස්සරහට යද්දී ඒ ඉග්නෝ වෙන කෙනාගේ හිත ඇතුලේ ගොඩනැගෙන්න පටන් ගන්නවා. කියන්නේ අපි ගැන අපේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඒ තරම් තැකීමක් කරන්නේ නැහැ. අපි වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැහැ වගේ කාරණා. ඔන්න ඔතනදී මේ මිනිස්යාගේ කියන මනුස්සතා කියන අපි කියන්නේ මිනිස්යා කියන තැනදී මිනිස්යාගේ ආදරය මේ ආදරේ කියන කාරණේදී රික්තයක් එහෙම නැත්නම් ඉඩක් ඇති වුණොත් මනුසතා කියන සත්වයා
ස්වභාවිකවම ඒ රික්තය එහෙම නැත්නම් මේ ඉඩ ඒක ස්වභාවිකවම ෆුල්ෆිල් කරගන්න තැනකට යොමු වෙනවා. ඔන්න ඔතනදි තමයි ඔය අපි ගොඩක් දකින එයා වෙන කෙනෙක් එක්ක යාළු වුණා එහෙම නැත්නම් එයා වෙන ආදරයක් හොයාගෙන ගියා. ඒ වගේ කතන්දර අපිට දැක ගන්න පුළුවන්. ඔය රික්තය ඇති නොවෙන්න එහෙම නැත්නම් ඒ ඉඩස ඇති නොවෙන්න අපිට ආදරය කරන්න පුළුවන් නම් අනිත් කෙනා ගැන හොයලා බලන්න පුළුවන් නම් මම හිතන්නේ එතන තමයි සාර්ථකම සම්බන්ධතාවයකට ලොකුම ඉඩක් තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඒ කියන්නේ මේ කාරණාව ආදරවන්තයෙක් දෙන්න අතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැරි කරපු නැත්නම් විවාහ වෙච්ච දෙදෙනෙක් අතර වුණත් මේ දේ වෙන්න පුළුවන්. එකිනෙකා ගැන සොයා බැලීම අඩු වෙන තැන ඉග්නොරන්සි එහෙම නැත්නම් නොසලකා හැරීම වැඩි වෙන තැන සොයා බැලීම අඩු වෙලා නොසලකා හැරීම වැඩි වෙනවා නම් එතන රික්තයක් ගොඩ නැගිලා ඒ රික්තය ඇතුළට තව කෙනෙකුට එන්න තියෙන ඉඩහසර ඔයා විසින්ම නිර්මාණය කරලා දෙනවා. ඉතින් මේ කයානස් එක එහෙම නැත්නම් මේ සොයා බැලීම තුල ඉග්නෝ කියන එක එහෙම නැත්නම් නොසලකා හැරීම වර්ධනය වෙන්නේ නැතිව කොහොමද අපි සම්බන්ධතාවයක් පවත්වගෙන යන්නේ කියන එකට තවත් හොඳ උදාහරණයක් තමයි. දැන් උදාහරණ විදිහට හිතන්නකෝ අපි එක්සෑම් එකක් ලියනවා කියලා. මේ එක්සෑම් එක ලියද්දී අපි මුළු සිලබස් එකම පාඩම් කරනවා. ඒක ඇත්ත. හැබැයි ඒ සිලබස් එක පාඩම් කරද්දී අපි ඔක්කොම අපි මතක තියාගෙන යනවා. හැබැයි අපි සිලබස් එක පාඩම් කරලා අපිට එක්සෑම් එක හරියට ලියා ගන්න බැරි වුණා. ඒ කියන්නේ එක්සෑම් එකේ මුළු සිලබස් එකේම ප්‍රශ්න අහන්නේ නැහනේ. එතකොට ඒ එක්සෑම් එකේ මුළු සිලබස් එකේම ප්‍රශ්න අහන්නෙත් නෑ. අපි අහන ප්‍රශ්නෙට තමයි උත්තරේ ලියන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි මේ කයානස් එක කියන එක රඳා පවතින්නේ. ඒ කියන්නේ අපි කොච්චර ආදරේ වුණත් අපිට මේ කයානස් එක නැත්නම් මේ සොයා බැලීම කියන එක හරියට ලබා දෙන්න බැරි නම් අපේ ආදරවන්තයාට අන්න එතන නොසලකා හැරීම එහෙමත් නැත්නම් ඉග්නෝ කියන දේ අපේ පාර්ට්නර්ට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ දැනීම අර මම කලින් කිව්වා වගේ චුට එකතු වෙලා ලොකු රික්තයක් ලොකු හිඩසක් පිරෙව්වට පස්සේ අපි සමහර වෙලාවට ඒ අපි වෙනුවෙන් ආදරවන්තයාගේ තියෙන හැඟීම් නැත්නම් ආදරවන්තියගේ තියෙන හැඟීම් කල්ලිකුත් වීමක් වෙන්නත් පුළුවන්. අන්න එහෙම කල්ලිකුත් වුණාට පස්සේ විශේෂයෙන් ආදරයක තියෙන බැඳීමක තියෙන හැඟීම් කල්ලු ඉක්ුත් වීමක් සිදු වුණාට පස්සේ අපි මොන දේ කරත් ඒක හරියන්නේ නැහැ. හරියට අර අශ්වය ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ වගේ තමයි. ඉතින් අන්න මේ දේවල් අපි හොඳට මතක තියාගන්න වෙනවා මේ ආදරය කියන එක ඇතුලේ අපි කයානස් එක මේන්ටේන් කරගෙන යද්දී. අපි හැමතිස්සෙම වග බලා ගන්න ඕනි ඒ කයානස් එකට වටිනාකමක් දෙන්න. එහෙම නැත්නම් අර කලින් මම කිව්වා වගේ අශ්වය ගියාට පස්සේ ඉස්තාලේ වැහුවට අපිට අපේ ඒ කලින් හිටපු ආදරවන්තයා එහෙමත් නැත්නම් ආදරවන්තිය අපිට ඒ ආකාරයෙන්ම ලබා ගැනීමේ හැකියාවක් තියනවද කියන එක ප්‍රශ්න සහගතයි. ඉතින් මේ ඉග්නෝ එක එහෙම නැත්නම් නොසලකා හැරීම කියන දේ වළක්වා ගන්න මේ කයානස් එක එහෙම නැත්නම් සොයා බැලීම කියන දේ පවත්වාගෙන යන්න ආදරයටදී අපි අනිවාර්යයෙන්ම වගා ගත යුතු වෙනවා. එහෙම නැත්නම් ඇත්තටම වෙන්නේ ලස්සන ආදර කතා. ලස්සනට ගලාගෙන ආපු ආදර කතා සුණු විසුණු යන එක විතරයි. මතක තියාගන්න මේ බොහොම චූටි දේවල් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මේ චූටි දේවල් නිසා අවසානයේ මහා ලොකු රික්තයක් ඇති වෙලා ඒ රික්තය උඩ ඔයා ගැන තියෙන හැඟීම කල්ලිකුත් වෙලා ඒක උඩ ඒ රික්තය පුරව ගන්න යම්කිසි බාහිර පාර්ශවයක් සම්බන්ධ වුණොත් ඇත්තටම ඔයාගේ ආදරේ එතනම විනාශ වෙලා යනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න කවදාවත් ඔයාගේ ආදරයට මේ නොසලකා හැරීම එහෙමත් නැත්නම් ඉග්නෝ කියන දේ දැනෙන්න දෙන්න එපා. වගේම ඉතා සූක්ෂමව එහෙම නැත්නම් ඉතා සියුම්ව මේ කයානස් එහෙම නැත්නම් සොයා බැලීම කියන දේ පවත්වාගෙන යන්න වග බලා ගන්න. අන්න එදාට ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ලස්සන ආදර කතාවක් අපි හැමෝම බලාපොරොත්තු වෙන විදිහේ ලස්සන ආදර කතාවක් ඔයාටත් මටත් අපි හැමෝටම විඳින්න අවස්ථාව ලැබේ.